සුබ දවසක් ඔයාට. හවසට තේ එකක් බොන ගමන් ගෙදර හැමෝටම බඩ පිරෙන්න කන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසවත් කෑමක් තමයි අද මම ඔයාට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ කෑම එක හදාගන්න ඔයාට ඕන කරන්නේ ගෙදරට උයන්න ගෙනාපු පරිප්පු ටිකක් විතරමයි. එහෙනම් අපි ඉක්මනින්ම යමු වීඩියෝ එකට. මෙතන මම අරගෙන තියෙනවා පරිප්පු ග්‍රෑම් 200ක්. පරිප්පු ටික මම හොඳට සෝදලා වතුර දාලා පැයක් වගේ පෙඟෙන්න තියාගත්තා. ඉතින් පරිප්පු ටික හොඳට පෙඟුනට පස්සේ වතුර ටික හොඳට බේරලා අරගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ පරිප්පු ටික හොඳට ග්‍රයින්ඩ් කරලා අරගන්න. ඉතින් ඔයා ගාව තියෙන ලොකු ග්‍රයින්ඩ් කප් එක අරගන්න. කප් එකට ඔක්කොම පරිප්පු ටික මේ විදිහට එකතු කරගන්න. ලොකු කප් එක අරගන්න කියලා කිව්වේ පොඩි ග්‍රයින්ඩ් කප් එක ගත්තොත් එහෙම ඔයාට 3 පාරකට වගේ තමයි මේ පරිප්පු ටික ග්‍රයින්ඩ් කරගන්න වෙන්නේ. ඊට පස්සේ පරිප්පු ටික ග්‍රයින්ඩ් කරගන්න ලේසි වෙන්න මුලින්ම මේකට මම වතුර මේස හැඳි 4ක් වගේ එකතු කරගන්නවා. ඉතින් වතුර එකතු කරද්දී ඔයා ගොඩක් පරිස්සම් වෙන්න. මොකද පරිප්පු ටික ග්‍රයින්ඩ් කරලා අරගත්තාට පස්සේ දියරු ගතිය ගොඩක් වැඩි වුණොත් එහෙම ඔයාට මේ කෑම එක හරියට හදාගන්න බැරුව යනවා. දැන් අපි බලමු කොහොමද පරිප්පු ටික ග්‍රයින්ඩ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් පිටි වෙන්නම හොඳට ග්‍රයින්ඩ් වෙලා නැහැ. ඒ වගේම තමයි ටිකක් අමාරුවෙන් තමයි මේ වෙලේ මම ග්‍රයින්ඩ් කරගත්තේ. ඒක නිසා තව වතුර මේස හැඳි 2ක් මම මේකට එකතු කරගන්නවා. ඉතින් වතුර මේස හැඳි 2ක් එකතු කරගත්තට පස්සේ පරිප්පු ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න ලේසි වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ පදමට තමයි පරිප්පු ටික ඔයා ග්‍රයින්ඩ් කරගන්න ඕන. ඉතින් හොඳට පිටි ගතියට පරිප්පු ටික ග්‍රයින්ඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ පාන් පිටි මේස හැඳි 4ක් වගේ එකතු කරගන්න. ඒ වගේම මෙතන මම පුංචිට කපාගත්ත ලුණු ටිකක් අරගෙන තියෙනවා. අමු මිරිස් කරල් 3ක් වගේ පොඩියට කපලා අරගෙන තියෙනවා. ග්‍රේට් කරගත්ත කැරට් ටිකක්. ඒ වගේම පොඩියටම කපාගත්ත කරපිංචා කොළ ටිකකුත් තියෙනවා. තව මෙතන මම පුංචිටම කපාගත්ත ලීක්ස් කොළ ටිකකුත් අරගත්තා. කෑලි මිරිස් තේ හැඳි 2ක් එකතු කරගන්න. ඉතින් මෙතනදී මට එකතු කරගන්න අමතක වුණා. ඔයා අනිවාර්යයෙන්ම සූදුරු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න. එතකොට තව ගොඩාක් රසයි. ඒ වගේම හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ ඊස් තේ හැඳි එකක් එකතු කරගන්න. ඉතින් ඊස්ට අරගන්නේ පුළුවන් තරම් අලුත්ම පැකට් එකක් අරගන්න බලන්න. දැන් අපි මේ දේවල් ටික හොඳට කලවම් කරගමු. ඉතින් එකතු කරගත්ත ඊස්ට් ඒ වගේම පාන් පිටි ග්‍රයින්ඩ් කරගත්ත පරිප්පුත් එක්ක හොඳට මිශ්‍ර වෙන්න ඕන. ඒක නිසා ටික වෙලාවක් අරගෙන හොඳට කලවම් කරගන්න. ඉතින් මෙතනදී මම ආපහු එකතු කරගන්නවා පොඩියට කපාගත්ත වේලිච්ච මිරිස් කරල් 5ක් වගේ. ආපහු ටිකක් හොඳට කලවම් කරගන්න. දැන් අපි මේ හදාගත්ත මිශ්‍රණය දෙගුණයක් වගේ හොඳට පිපෙනකම් පැත්තකින් තියාගමු. ඉතින් දැන් මේ ඔයාට පේන්නේ මම මේ හදාගත්ත මිශ්‍රණය දෙගුණයක් වගේ වෙන්න හොඳට පිපුණාට පස්සේ ඉතින් මේ තරමට පිපෙන්න පැය භාගයක් වගේ තමයි ගියේ. ඒකයි මම මුලින්ම ඔයාට කිව්වේ ඊස්ට් අරගද්දී අලුත්ම පැකට් එකක් අරගන්න කියලා. මොකද අලුත්ම ඊස්ට් එකතු කරගත්තාම ලොකු වෙලාවක් පිපෙන්න තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඊස්ට් වැඩි ප්‍රමාණයක් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ රසායන ලුණු එකතු කරගන්න මම තේ හැඳි එකක් වගේ තමයි එකතු කරගත්තේ. ඉතින් ලුණු එකතු කරගත්තට පස්සේ ගොඩක් කලවම් කරගන්නේ නැහැ. මේ විදිහට චුට්ටක් විතර කලවම් කරගන්න. දැන් මම ඔයාට පෙන්නන්නම් අපි මේ හදාගන්න මිශ්‍රණය පදම කොහොමද තියෙන්න ඕන කියලා. ඉතින් අත් දෙකටම වතුර ටිකක් හොඳට ගා ගන්න. ඊට පස්සේ අතට මෙන්න මේ විදිහට ගත්තාම මෙන්න මේ වගේ ගුලියක් හදාගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඔයාට පේනවා ඇති මේක ගොඩක් තියාරුණොත් එහෙම මේ විදිහට අපිට හදාගන්න බෑ. ඒක නිසා මෙන්න මේ පදමට ඒ කියන්නේ අතට ගුලියක් විදිහට ගන්න පුළුවන් පදමට තමයි ඔයා මේ මිශ්‍රණය හදාගන්න ඕන. ඔන්න දැන් අපිට පුළුවන් මේ ටික බෙදලා අරගන්න. ඉතින් තෙලට එකතු කරන්න කලින් තෙල් එක හොඳට රත් කරලා තියාගන්න. ඒ වගේම තමයි ලොකු ප්‍රමාණයක් අතට ගන්න එපා. සාමාන්‍යයෙන් ටිකක් ලොකු දෙහි ගෙඩියක වගේ ප්‍රමාණයක් අරගෙන තෙලට එකතු කරගන්න. අනිත් දේ තමයි පරිප්පු ටික අපි අමුවට අරගෙන තියෙන නිසා නිවාඩු පාඩුව මේක බෙදෙන්න ඕන. ඒක නිසා ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාට වෙනකම් මේක නිවාඩු පාඩුව බෙදෙන්න තියන්න. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. හදලා රස කොහොමද කියලාත් මට කමෙන්ට් කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.